අද උෂ්ණත්ව පරිමාණය ගැන කතා කරමු. සෙල්සියස් අංශක උෂ්ණත්ව පරිමාණ ආකාර තුනක් තියෙනවා. සෙල්සියස් අංශක, ෆැරන්හයිට්, කෙල්වින් කියන පරිමාණ තුන. අපි සෙල්සියස් අංශක ගැන කතා කරනවා. සෙල්සියස් අංශක වල ඒකකය මෙහෙම ලියනවා. ෆැරන්හයිට් වල ඒකකය මෙහෙම ලියනවා. කෙල්වින් වල මෙහෙම ලියනවා. එතකොට අපි දැනගන්න ඕනේ සෙල්සියස් අංශක වල ඉහළ හා පහළ ස්ථාවරාගයන්. හරිද? ඉහළ හා පහළ ස්ථාවරාගයන්. සෙල්සියස් අංශක වල පහළ ස්ථාවරාගය සෙල්සියස් අංශක 0. ඉහළ ස්ථාවරාගය සෙල්සියස් අංශක 100. ඊළඟට ෆැරන්හයිට් වල පහළ ස්ථාවරාගය ෆැරන්හයිට් 32. ඉහළ ස්ථාවරාගය 212. ෆැරන්හයිට් 212. කෙල්වින් වල පහළ ස්ථාවරාගය 273. කෙල්වින්. ඉහළ ස්ථාවරාගය 373 කෙල්වින්. මේ ටික මතක තියාගන්න.